මගේ ජීවිතේ විශ්වම හැදෙන දවස් වලින් එක දවසක් තමයි මේ දවස. අපිත් එක්ක දිලාන් සේනානායක අයියත් එකතු වෙලා ඉන්නවා. රට්ටා ඉන්නවා, මාඩියා ඉන්නවා. එතන අපිත් එක්ක ඉන්න අඳුරන චරිතයක් නීරෝ අයියෝ ප්‍රයිසස් දීලා ලක්ෂ 3 දීපා 4 දීපා බලන්න ගන්න ඕන නම් සත්තක බලන්න. අපි YouTubersලත් එක්ක කතා කරා. Clothes that she wears, short skirt and a jacket. I just wanna get her all alone on a mattress. මිලියන ගානක කැමරා අතින් අල්ලලා බැලුවා. හිතා ගන්නවත් බැරි චරිත කිහිපයක් එක්ක ඇති වෙනකන් hina වුණා. අද පෙබරවාරි 16 වෙනිදා වෙන කොහෙන්ද මේ යන්න හදන්නේ ලංකාවේ ලොකුම කැමරා එක්සිබිෂන් එක බලන්න. හායි ඔන්න අපි දැන් BMICH එකට ඇවිල්ලා ඉන්නේ. දැන් යන්න හදන ඉමේජ් එක්ස්පෝ එක හරියට ඉමේජ් එක්ස්පෝ එක 3 වෙනි දවසේ තමයි අද තියෙන්නේ. ඉතින් මාත් එක්ක ඉන්නවා නදීල් ජීජි. එහෙනම් ගිහිම බලමු මොන වගේ දේවල්ද වෙන්නේ සහ මොන වගේ YouTubersලාද මේක ඇතුලේ හම්බෙන්නේ කියලා. අපිත් එක්ක ඉන්නවා අඳුරන චරිතයක් නීරෝ අයියා පොඩි vlog එකක් කරගෙන යනවා. ඔව්. හරියට එක්ක ඉතින් වැඩේ. මේ ඉවෙන්ට් එක නම් පිස්සුවක්. ඒ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. මිලියන ගානක කැමරා මේ අත් දෙකෙන් අල්ලලා බැලුවා. බොඩි ස්ටික් මේ විදිහට බලා ගන්න පුළුවන් සහ ලෙන්ස් ටික වල මේ විදිහට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. මෙතනදී බලා ගන්න පුළුවන් ඉන්නේ දැන් තියෙන කැමරාස් ටික. අලුත්ම කැමරා ගණනාවක් මෙතනදී බලා ගන්න පුළුවන්. Sony Alpha Festival එක තියෙනවා කියන්නේ. ඉතින් ওই විදිහට මොන මෙතනදී බලා ගන්න පුළුවන්. ওই තියෙන කැමරාස් ඔක්කොම ගණනාවක් තියෙන. ඉතින් කට්ටියක් මෙතන ඉන්නවට බලා ගන්න පුළුවන්. ඉවෙන්ට් එක නම් තාම පටන් ගන්න නැහැ. මේක දාන්න. ඒක EF ලෙන්ස් එකක්. මේකට E ලෙන්ස් තමයි දාන්න. Yeah. Everybody knows that I'm breaking down. Everybody knows I ain't faking now. Everybody knows my heart's vacant now. Yeah, she hates me now. I made mistakes, but now I don't ever wanna be alone. I don't really ever feel at home. ඇත්තම කිව්වොත් ඊළඟට අපිට තිබ්බේ ක්‍රියේටර් සෙෂන්ස් වල පළවෙනි සෙෂන් එක. ඉතින් මේ සෙෂන් එකට චූටි මල්ලි, පොඩි මල්ලි, ලකයිසිකයි ඔය වගේ YouTubersලා කිහිප දෙනෙක් එතනටත් එකතු වුණා. ෆිල්ම් එකක් බලන්න ටිකට් එකක් අරන් කාලයක් වියදම් කරලා ලෑස්ති වෙලා කාපාගෙන් ටිකට් එකක් අරන් පොප්කෝර්න් අරන් බීම අරන් එන්නේ රුපියල් 5000ක වැඩ එක්කෙනෙක්. දැන් ගොඩක් තැන්වල ෆිල්ම් ටිකට් එකට පොප්කෝර්න් ගන්න. නමුත් අර පිටපත ක්‍රියේෂන් එක පවර්ෆුල් වෙනවනම් YouTube එකේදී හුඟක් දුරට ඔය කැමරාව මොකද්ද කින්ද මන්ද කියන එක ලොකුවට බලපාන්නේ. ඔය විදිහට ඒ සෙෂන් එක ඉවරලා යද්දී අපේ තියෙන අයිඩියාස් එයාලත් එක්ක බෙදා ගන්න අපි අමතක කරේ නෑ. Makes it better and it's got me so fixated. And I'm not the type to wait around. I've never hesitated, but she's got me captivated. So the game, I'm gonna play it, yeah. She got a body like a coke thing. She likes to keep the party going. These rumors got me feeling lonely. අපිත් එක්ක දිලාන් සේනානායක අයියත් එකතු වෙලා ඉන්නවා. කොහමද මේ දවස්වල වැඩ කරන්නේ? වැඩ කටයුතු ෂේප් එක යනවා. දෙසම් ටෙක් YouTube channel එක subscribe කරන්න කියලා කියනවා. ඔන්න යා කැමරා එකේ අපේ image expo එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් දෙසම් ටෙක් follow කරන්න. ඒ වගේ subscribe කරන්න කියලා request කරනවා. I'm alright. It's so cold outside. I'm alone. I'm alright. It's so cold. පොඩි මල්ලිගේ සෙෂන් එක නම් ඉවරයි. ඊළඟට තියෙන්නේ ප්‍රධාන මෙල YouTubersලා ටික ඉන්නේ. ආයි රට්ටා ඉන්නවා, මාඩියා ඉන්නවා. ඒක බලන්න තමයි අනිවාර්යෙන් ආවේ. දැන් හරියට කීයද තියෙන්නේ? 3 මාට තියෙන්නේ. අපි පොඩ්ඩක් මොන හරි බඩට දාගෙන ඇවිල්ලා ඒ සෙෂන් එකට යන්න තමයි බැස්සෙන් ගිහින් මොනවා Kidding, think you're gonna hit it, but you just don't get it. It's impossible, it's not probable, you're irresponsible. Too many obstacles, you gotta stop it, yo. You gotta take it slow, you can't be a pro, don't waste your time no more. ඔන්න ඊට පස්සේ තමයි අපි මෙච්චරලා පුළු පුලා බලා හිටිය මේ YouTubersලාගේ සෙෂන් එක අපිට බලා ගන්න පුළුවන් වුණා. I wanna fucking do it, 'cause all these opinions and all these decisions they come වෙනසක් විදිහට ගත්තොත් TV එකේ ෂෝ එකක් ඇද්ද TV එකේ ෂෝ එක ඉස්සරහා යන්නේ අපි කියමු TV එකේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් යනවා කියලා. ඒකේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක යද්දී TV එකේ හොස්ලට අමාරුයි chat එකක් මොනවද කියලා ඒගොල්ලෝගේ ඔඩියන්ස් එක මොනවද කියන්නේ කියලා බලනවා. ඒත් අපිට පුළුවන් රියල් ටයිම් තප්පර 10ක ඩිලේ එකක් වගේ තියාගෙන chat එකේ මොකද්ද දාන්නේ කියලා බලලා ඒගොල්ලන්ට රෙස්පොන්ඩ් කරන්න. එහෙම තමයි ඔඩියන්ස් එකත් එක්ක රිලේෂන්ෂිප් එකක් බිල්ඩ් වෙන්නේ. YouTube එකට එහෙම කිසිම ප්‍රොසෙස් එකක් නැහැ. ඔයගොල්ලෝගේ අතේ ෆෝන් එක තියෙනවා නම් ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් Google account එකක් හදාගෙන ෆෝන් එකෙන්ම YouTube channel එකක් පටන් ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම කියන්න ඕනේ YouTube එකේ
ඔගොල්ලොන්ගේ කන්ටෙන්ට් එක ක්වොලිටි වෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන් කන්ටෙන්ට් එක කියන්නේ ප්‍රොඩක්ෂන් එක ක්වොලිටි වෙන්න ඕනේ. නමුත් ඊට වඩා ක්වොලිටි දේ ඔයගොල්ලෝගේ ඇතුළේ කන්ටෙන්ට් එක. හිනා යන කොමඩි channel එකක් හදලා හිනා නොයන වීඩියෝ එකක් ඔයාලා මේ රෙඩ් කැමරාවකින් ගහුවොත් ඒක හිනා යන්නේ. ඒක නිසා අර ඉස්සෙල්ලාම ක්වොලිටි වෙන්න ඕනේ කන්ටෙන්ට් එක හරියට. ඊට පස්සේ ඒක ෆෝන් එකෙන් හරි රෙකෝඩ් කරලා YouTube එකට දාලා හොට රීච් එක එනකොට පුළුවන් ඔයගොල්ලන්ට ඒකෙන් එන ආදායම හෝ ඊට පස්සේ ස්පොන්සර්ෂිප්ස් හෝ ඊළඟ ස්ටේජ් එකට යන්න ප්‍රොඩක්ෂන් එක ක්වොලිටි කරන්නේ. මෙහෙම යුනිවර්ස් එකත් එක්ක කතා කරන ලැබිච්ච එක හීරකින් අත්විඳ වෙන. එතනදී අපි ගත්ත ෆන් එක පිස්සුව. I just wanna be the best, call me great now. I don't know if I'm okay or insane now. I remember better days on the playground, hoping I can find my way even when I'm feeling down. I fight, even when I don't know what is right. I'ma pick a side and I'ma take pride. I will decide my ඔයාලා හිතනට වැඩිය හැමිල්ටන් අයියා මහතයි. who I am. If you try to shake me, I'll be damned. Planet on the ground is where I stand. Never give up, that was always the plan. It's so cold outside. I'm alone, I'm alright. It's so cold outside. I'm DJ section එකේ ඉන්නේ මොකද හිතෙන්නේ මේක ගැන මොන වගේ දෙයක් හිතෙන්නේ එකන් ආවේ ඉතින් DJ section එක වල බලගන්න හෝල් එකේ පෙන්නනවා එතන අවුට් එක කියන්නේ DJ rooms මොන වගේද ඔය වගේ වීඩියෝස් වෙන්නේ මොන වගේ ක්වොලිටියද කියලා පෙන්නනවා අතන තමයි යාළුවගේ තියෙන බ්‍රෑන්ඩ්ස් ටික යාළුවා පෙන්නන්නේ ඉන්ට්‍රොඩියුස් කරන්නේ එන්නේ එතන අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් guys ඔය විදිහට තමයි මේ vlog එක අරන් ආවේ. ඉතින් vlog එක ගන්නකොට මෙයාත් දීපු අතර අනන්තයි. ඉතින් vlog එක එතනින් තවත් ලස්සන වුණා. thank you so much කියලා කියනවා හැමෝටම vlog එක බලුවා නම්. හැමදාම tech videos බලලා frame එකේ පොඩි වෙනසක් කරන්න ඕන හින්දා මේ විදිහට මේ tech vlog එක අරන් ආවිලා තිනවා. අනිවාර්යෙන් ඔයා enjoy කරන්න ඇති කියලා හිතනවා. යාළුවෝට share කරන්න. අනිවාර්යෙන් subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකේ ඉක්මනින්ම වෙන බලාපොරොත්තු වෙන්න මම සමු කරනවා. මම දෙසු tech YouTube channel එකේ දෙසු දෙව්සා. මම අලින් ෂාන් එක. මේ ගෙදරට අදින එක.